හැලෝ මචං ඉතින් කොහමද ආතල්ලක ඉන්නවද කියලා හිතනවා කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරුණා බා අවුරුද්දකින් විතර ගේන්නේ මේ වීඩියෝ එක ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ සිම් එකේ මොන හරි data package එකක් තියෙනවා නම් ඒ කියන්නේ Airtel නැත්තම් Airtel Mobitel Hutch Dialog ඕන සිම් එක ඕන package එකක් තියෙනවා නම් ඒ package එකට VPN එක use කරලා unlimited data access කරන්න පුළුවන් විදිහක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඊට පස්සේ bell icon එකත් ඕලා icon එකට දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මචං ඒක කරන්න ඉස්සෙල්ලාම ඔයාලට ඕනේ නෝ netbook app එක. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම proof පෙන්නලා ඉන්නම් මේ කොහොමද වෙන්නේ මේ කොහොමද කරන්නේ ඉස්සෙල්ලාම වැඩද කියලා ඔයාලට පෙන්නලා ඉන්නම්. ඉතින් මම මගේ netbook app එක open කරගන්නවා. ඉතින් හරි මේ විදිහට තමයි පෙන්නන්නේ. මගේ මම මේක රවුටර් එක කනෙක්ට් කරලා තියෙන්නේ. රවුටර් එකේ තියෙන්නේ 724 plan එක විතරයි, පැකේජ් එක විතරයි, zoom පැකේජ් එක. unlimited touch 724 එක. ඉතින් දැන් මේක off කරලා තියෙන්නේ. මම දැන් මේක රිෆ්‍රෙෂ් කරලා බලනනම් දැන් මම on කරලා තිබ්බේ. ඒකයි මේ විදිහට load වෙන්නේ. මොකද මගේ කිසිම data normal data නැහැ රවුටරේ. ඉතින් දැන් මේක රිෆ්‍රෙෂ් වෙනවා. home එකට යම් බලන්න. හරි කිසිම දෙයක් load වෙන්නේ නැහැ. මේ බලන්න. හරි ටිකක් තියලා වෙනන්න. ඉතින් කිසිම දෙයක් load වෙන්නේ නැහැ. ඉතින් දැන් මම මේක මෙහෙම තියෙද්දිම on කරනවා. ඒක දාලා හරි මේ බලන්න load උන්නේ නැහැ. ඉතින් මම දැන් on කරලා දින්නේ හරි connect වුණා කියලා message එක ආවා. දැන් මම මේක refresh කරන්නම්. ඉතින් හරි මේ විදිහට තමයි load උනේ. ඔයාලට දැන් මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඔයාලා ඉස්සලාම් Google එකට ගිහින් ගහන්න cloudnet කියලා. cloudnet කියලා ගහලා search කරන්න. ඊට පස්සේ උඩින් එනවා site එකක් cloudnet v2 ray කියලා. ඉතින් ඔයාලා ඒක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ වගේ වෙරිෆිකේෂන් එකක් ආවොත් වෙරිෆයි කරන්න ක්ලික් කරන්න තියෙන. නැත්නම් ඔයාලට මොකක් හරි පුරවන්න දෙයි නැත්නම් ෆොටෝ එකක් මේව ගන්න දෙයි ඒක කරලා ඔයාලා ඒක දන්නවනේ. එහෙම කළා මේ වගේ සයිට් එකට එනවා. ඉතින් මචං මේක විශේෂම දේ කියන්නේ ලංකාවේ සයිට් එකක්. මේක paid plan එකක් තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැහැ. දැන් මෙතන start generator කියලා තියෙනවා. ඉතින් අපි ඒක ක්ලික් කරන්න ඕනේ. හරි මචං මේක ඇඩ් නම් ප්ලේ වෙනවා සාමාන්‍යයෙන්. දැන් හදිස්සියේ මේ වගේ ආව ඊට පල්ලෙන් තියෙනවා ස්ටාර්ට් now කියලා. ඒක ක්ලික් කරන්න. බැක් වෙන්න එපා. ස්ටාර්ට් now කියලා පල්ලෙහාදී තියෙනවා ක්ලික් කරන්න එක. හරි ඊට පස්සේ දැන් මෙතන හතරක් තියෙනවා. එතනින් V2 ray කියලා තියෙනවා එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙ සයිට් එකට යනවා. ඒක බැක් කරලා ආයෙ එන්න. හරි ඊට පස්සේ මෙතන ටික් එකක් තියෙනවා. ඒක දාලා කන්ටිනියු දෙන්න. හරි ඊට පස්සේ මේ වගේ එනවා මචං. හරිද? මන්නම් ගොඩක්ම සිංගප්පූ 1 කියන එක තමයි යූස් කරන්නේ. ඔයාලට කැමති සර්වර් එකක් යූස් කරන්න පුළුවන්. සිංගප්පූ යූස් කරන්න. යුනයිටඩ් ස්ටේට් නම් රිකවුන්ට් කරන්නේ නැහැ. සිංගප්පූ දැන් මම පළවෙනියෙන් හදලා පෙන්නන්නම්. ඇඩ් නම් මචං පොඩ්ඩක් වැඩි. හරි මචං මේ වගේ ලෝඩ් වෙනවා. ඉතින් හරි. දැන් මෙතන තියෙනවා ඔයාලට ඕන කරන ඕනම පැකේජ් එකක්. ඔක්කොම පැකේජ් වගේ තියෙනවා සාමාන්‍ය ඔක්කොම වගේ පැකේජ් තියෙනවා මෙතන. Hutch තියෙනවා, Airtel තියෙනවා, SLD router තියෙනවා, SLD router zoom එක තියෙනවා 195 495. දැන් dialog router එකෙන් 720 මම මේක තමයි යූස් කරන්නේ. dialog router එකේ 724 මේකෙන් ගිහින් තමයි මම ෆයිල් එක ජෙනරේට් කරගත්තේ. ඉතින් දැන් මෙතන ඔයාලට ඕන දැන් ඔයාලා මෙහෙමයි මොබිටෙල් zoom 222 දාගෙන ඉන්නවා කියන්නකො. ඔයාලා එහෙමනොත් මේක ක්ලික් කරන්න. එකම තැනට තමයි වැටෙන්නේ. ඒක ක්ලික් කරන්න. දැන් මෙතන යටින් තියෙනවානේ මේ කොළ පාට දෙසැම්බර් 14 කියලා ඒ එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ. ඔයාලා දැන් මෙතන හදාගත්තොත් එක්ස්පයර් ඒ දවසට එක්ස්පයර් වෙනවා. හදිස්සියේ ඒ දවසට එක්ස්පයර් වුණොත් ආයෙ හදා ගන්න ඕනේ. මේ ආයෙ හදාගෙන ඊට පස්සේ ආයෙ අරකට දාගෙන ආයෙ ස්ටාර්ට් දෙන්න තමයි තියෙන්නේ. එතකොට ආයෙ වැඩ. කොහොමද මේක දවස් 3යි දැන් තියෙන්නේ හදලා ඊට පස්සේ ආයෙ මේකට ඇවිල්ලා ආයෙ ඔහම හදාගන්න එහෙම දාගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මගේ dialog router 724 තියෙන හින්දා ඒ ක්ලික් කරන්න. කොහොම එකම තැනට තමයි වැටෙන්නේ. මේ වගේ ඇඩ් නම් පොඩ්ඩක් තියෙනවා කොහොමද? හරි මචං මෙතනින් නම දෙන්න. නම දුන්නාට පස්සේ කන්ටිනියු දෙන්න. හරි මචං ඊට පස්සේ ආයෙ ලෝඩ් වෙනවා. enter your gmail. ඊට පස්සේ ඔයාලගේ gmail එකක් දෙන්න. හරි ඊට පස්සේ next step දෙන්න. හරි මචං මේ වගේ ලෝඩ් වෙනවා. ඔයාලට PC එකක් තියෙනවා නම් PC එකෙන් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ මොකද ඇඩ් ක්ලෝස් කරන්න පුළුවන් ටක් ගාලා.
ෆෝන් එකෙන් කරනම් පොඩ්ඩක් වැඩි. ඊට පස්සේ මම ඔයාලට ෆෝන් එකෙන් කරන විදිහත් දාන්නම්. 13 වෙනි. ඊට පස්සේ ඔයාලා නම්බරේ දෙන්න. හරි. දැන් පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නේ ඒ ටික කරන්න. ඊට පස්සේ මේ තියෙන මචං දවස් 3කින් එක්ස්පයර් වෙනවා. එතන තමයි එක්ස්පයර් ඩේට් කියලා තියෙන්නේ. මේ තියෙන්නේ ආසෙත් එක්කම දවස දාලා තියෙනවා. ඉතින් මචං ඊට පස්සේ මේ වගේ එනවා. හරිද? මේක මචං ඉස්සල්ලා කොපි කරගන්න. හරි මචං දැන් මේ කොපි කරත් එමුකෝ. ඊට පස්සේ මචං මේක හරි. අද මේ කොපි කරත් එමුකෝ. හරි මේ කොපි කරගෙන ඉන්න. ඊට පස්සේ මචං ඔයාලා net mode කියලා ගහන්න PC එකේ. ඊට පස්සේ තියෙනවා මචං up down site එකට තමයි ඔයාලා යන්න ඕනේ. හරිද? net mode up down කියලා මේ site එකට තමයි ඔයාලා යන්න ඕනේ. මේකට යන්න එපා. මේ site එකට යන්න. හරි මේ site එකට ගියාට පස්සේ මචං මේ තියෙන්නේ app එක. මේ app එකෙන් තමයි අපි VPN එක run කරන්නේ. ඉතින් මචං get latest version කියලා තියෙනවා. ඉතින් ඒක උඩ click කරන්න. හරි මචං click කරාට පස්සේ පල්ලෙහාට එන්න. මේ site එකේ පල්ලෙහාටම ඊට පස්සේ තියෙනවා download කියලා. ඉතින් download කරාට පස්සේ ඔයාලගේ මේකට download වෙනවා PC එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් PC එකට කියන්නේ. ඉතින් මචං phone එකේ තියෙන netmod VPN එක මේක download කරගන්න ඕනේ. ඉතින් මම link description එකේ දාලා තියන්නම්. හරි. හරි දැන් ඔයාලා මේක download කරගත්තට පස්සේ පොන්චි setup එකක් තියෙන. ඊට පස්සේ install කරගන්න PC එකට. හරි. දැන් මේක copy කරගන්න. හරි මම දැන් මේක copy කරගෙන මේක මෙහෙමම තියලා මේක minimize කරන්න. හරි. දැන් මේක මෙතන මෙහෙමම තියෙන්නේ. දැන් මම මේක off කරගන්නවා. off කරගත්තට පස්සේ දැන් මම මේව delete කරලා දානවා. ඔයාලට පෙන්වන්න බෑනේ. ඔයාලා download කරගත්තට පස්සේ මේ වගේ තමයි එන්නේ. නිකන් මොනවත් නැහැ. ෆයිල් මොනවත් නැහැ. මේ විදිහට තමයි එන්නේ. හරි. ඊට පස්සේ දැන් ඔයාලා copy කරගත්ත එක තියෙනවනේ. දැන් මෙතනින් මේ විදිහට copy කරගත්ත එක තියෙනවනේ phone එකේ මෙතන copy දුන්නාට පස්සේ ඔයාලට copy වෙනවා නිකම්ම. ඊට පස්සේ ඔයාලා මෙතෙන් එන්න ඕනේ. ඊට පස්සේ මේ app එකට ආවට පස්සේ phone එකෙත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඊට පස්සේ import from clipboard කියලා දෙන්න. මෙතන තිත්තුන ඔබලා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන run කරන්න. මම මෙතන run කරනවා. හරි කනෙක්ට් වුණා. ඉතින් මම දැන් මේක ඔෆ් කරන්නම්. ඔෆ් කරලා මම ආය මොකද සයිට් එක දැන් මම මේකම රිෆ්‍රෙෂ් කරන්න. හරි මචං පේනවා. දැන් මම ආය මේක ස්ටාර්ට් කරන්න. මම මේ දැන් ඔයාලත් එක්කම හදාගත්ත ෆයිල් එක තමයි ස්ටාර්ට් කරලා දින් දැන් හරි. දැන් මැසේජ් එක ආව කනෙක්ට් වුණා කියලා. මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඉතින් හරිනේ මචං හරි දැන් උඹලට පේන්න තියෙනවනේ මේ වැඩ කියලා. ආයි ඉතින් අහන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ස්පීඩ් ටෙස්ට් කරන්න යනවා. ඉතින් ස්පීඩ් ටෙස්ට් net එකට යනවා. ස්පීඩ් එක කොහමත් පාන්දර 2:26යි රෙකෝඩ් කරද්දි ඒ ටයිම් එකේ ස්පීඩ් එක තමයි මම උඹලට වෙන්නන්නේ. හරි මචං මෙතනින් go කියන එක මම දෙනවා. බලමු ස්පීඩ් එක කොහමද කියලා. APS 21 ඒ වගේ මචං යනවා. හරිනේ. සිතුණා. ඉතින් ඒ බං ඉතින්. මේම යා අපේ පැත්තෙන් සිග්නල් නැහැ බං එච්චර. අප්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා මචං 3ක් වගේ ඒත් ඇති බං Mbps. ඉතින් අපේ පැත්තට කොහොම සිග්නල් නැහැ බං. පාන්දර තමයි මම ෆිල්ම් එකම ඩවුන්ලෝඩ් කරන්න දාන්නේ පාන්දර. ඉතින් කොහොමත් මේ ස්පීඩ් එකෙන් යනවා බං මේ VPN එක. ඒ හින්දා සිග්නල් තියෙන පැත්තක නම් අවුලක් නැහැ බං. අපේ පැත්තට කොහොමත් සාමාන්‍ය ගානට සිග්නල් තියෙනවා මේ වගේ පාන්දරටම. ඒක තමයි ඉතින්. හරි මචං ඒ විදිහට තමයි වැඩ කරගන්නේ. හරි තව දෙයක් කියන්න තියෙනවා. අදිස්සිය හරි VPN එක ඔයාලගේ ස්ටාර්ට් කරලත් වැඩ කරේ නැත්නම් ඔයාලට යන්න බැරි නම් ඔයාලා මෙතන සර්වර් එක මාරු කරලා හදන්න. මම ගොඩක් හදන්නේ සිංගප්පූර් 1 නැත්නම් 9. ඒකෙන් තමයි මට නම් කොහොමත් එකකින් කොහොමත් හරියනවා. මන් සාමාන්‍ය කලින් 6 දාලා තියෙනවා 7 දාලා තියෙනවා වැඩ කරේ නෑ. ඒ වගේ මචං ඒ සර්වර්ස් එක මේ මාරු කරලා බලහම් මචං. හරිද මගේ 727 ප්ලෑන් එකට වැඩ කරනවා බං. හරිද සිංගප්පූර් ෆස්ට් ඒ කියන්නේ ඒකෙන් තමයි මම ගොඩක්ම මේ රන් කරන්නේ. ඒ හින්දා මේ හදිස්සියේ වැඩ කරේ නැති වුණොත් ඔයාලා මේ සර්වර් එක මාරු කරලා බලන්න සිංගප්පූර් එකේ. ඒකට අනිවාර්යෙන් වැඩ කරනවා මචං. හරිද ෆෝන් එකටත් මචං මෙහෙමම තමයි. හරිද netmod app එක දාගත්තා.
ලිංකික දාලා තියන්න අප එක දාගත්තර පස්සේ වාලට තියෙන ඊට පස්සේ ෆයිල් එක කොපි කරගත් අතින ඊට පස්සේ මේ තිත්තුනත් තියෙන ඒකෙත් ඔ නෝම සිටප් ඇල්බන් තියෙන ඊට පස්සේ මේ ඉම්පෝට් ෆ්‍රම් ක්ලිප් බෝඩ් දෙන්න ඉවසිතින් වාලගේ මේ රැඩ්ඩලා ඉට පස්ස වාල රන් කරන්න තමයි තින්නේ හදිස්සේ ගැන ෆෝන්ගේ වීඩියෝ තෝරන මංවල දාන්න වල කමෙන්ට් දාන්න එන අයිලකිරි මචන් චැනල්ලත් ෆලෝ කරලා තියාගන්න එනම් කොල්ලු අපි ගියා